ලූක්තුමාගේ සුවිශේෂයේ 5 වන පරිච්ඡේදයේ 27 වන වගන්තිය සිට 32 වන වගන්තිය දක්වා ඉක්බිති උන්වහන්සේ නික්ම ගොස් ලෙවි නම් අයකැමියෙකු බදු පොලේ හිඳුණු දැක මානුව එන්නේයි ඔහුට වදාළසේක. ඔහු සියල්ලත් හැර දමා නැගිට උන්වහන්සේ අනුව ගියේය. ලෙවි සිය නිවසෙහි උන්වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. අයකැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමග කෑමට හිඳගත්ත. එකල පරිසවරුද ඔවුන්ගේ විනයදරයෝද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධව චෝදනා කරමින් ඔබ අයකැමියන්ද පෞකාරයන්ද සමග කන්නේත් බොන්නේත් මන්දැයි ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත. මා ආයේ පවිටුන් මිස දමිටුන් පසුතැවි සිත් හරවා ගැනීමට කැඳවීම පිණිස නොවේ යැයි වදාළසේක. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අප සම්විධානන් වහන්සේගේ සුදු වචනය තාමත්ම පැහැදිලි. උන්වහන්සේ අද සුපුවත තුල අපිට ගෙනහැර දක්වනවා එදා ඒ බදු පොලේ හිටපු අයකැමියෙකු වන ලෙවි නැමැති පුද්ගලයාව කැඳවපු ආකාරය. ස්වාමින් වහන්සේ මේ පුද්ගලයාට බදු පොලේ ඉන්නව දැකලා මා අනුව එන්නට කියලා උන්වහන්සේ පැවසුවා. ඒ මොහොතේම ඔහු ස්වාමින් වහන්සේ අනුව ගියා. ස්වාමින් වහන්සේගේ වචනේ ඇසුණු පමණින්ම මේ ලෙවි නැමැති පුද්ගලයා ස්වාමින් වහන්සේව අනුගමනය කළා. සියල්ල අතහැර දමා ඔහු ස්වාමින් වහන්සේ අනුව ගියේ. මොනවද මේ සියල්ල? ඔහුගේ වත්කම, රැකියාව, ඒ වගේම ඔහු සතු ඒ හැම දෙයක්ම අතහැරලා ස්වාමින් වහන්සේ අනුව ගියේ. ඒ විතරක් නෙමෙයි, මේ ලෙවි නැමැති පුද්ගලයා ස්වාමින් වහන්සේට භෝජන සංග්‍රහයක් සූදානම් කරනවා. කුමක්ද භෝජන සංග්‍රහයක අර්ථය? ප්‍රේමවන්තේනි, සතුට, ප්‍රීතිය බෙදා ගැනීම, සහෝදරත්වය ගොඩනැගීම. ස්වාමින් වහන්සේ මෙසේ මේ ලෙවි නැමැති පුද්ගලයාගේ නිවසට කෑම පිණිස ගිය අවස්ථාවේදී හැම කෙනෙක්ම චෝදනා කරන්නට පටන් ගත්තා. විනයදරයෝ, පරිසවරු, මේ හැම කෙනෙක්ම චෝදනා කරන්නට පටන් ගත්තා. ඔබ අයකැමියෝ පව්කාරයෝ සමග කෑම කන්නේ ඇයි? ස්වාමින් වහන්සේ පව්කාරයෝ උදෙසා නෙමෙයිද? ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දීලා කියනවා, රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැහැ. මම ආවේ දමිටුන්නව පවිටුන් කැඳවන්නට. එසේනම් ස්වාමින් වහන්සේ මේ ලෝකයට ආවේ පව්කාර දුර්වල මනුෂ්‍යයන් වෙන අපි වෙනුවෙන් අපගේ ජීවිත නැවත පුබුදුවාලන්නට, මැරුණු අපගේ ජීවිතයට පණ දෙන්නට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අද දවසේදී අපි හැම කෙනෙකුටම පුළුවන් ද මේ යථාර්ථයේ තේරුම් ගන්නට? ස්වාමින් වහන්සේ ඔබව, මාව, අපි හැම කෙනෙක්වම මේ චතාරික සමයේ මනස්ථාපනයට කැඳවනවා. පෞකාරකම තේරුම් අරගෙන අවංකවම පසුතැවි ස්වාමින් වහන්සේගෙන් සමාව අරගෙන ජීවිතය අලුත් කරගන්නට. ස්වාමින් වහන්සේ මේ ලෝකයට ආවේ අන්න ඒ කාර්යය ඉටු කරන්නට, එය අපගේ ජීවිතවල ඉටු වෙන්නට සලස්වන්නටයි. අද දවසේදී අපි ආරක්ෂා කරමු ස්වාමින් වහන්සේ පවසන ආකාරයට උන්වහන්සේගේ කැඳවීම, උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය, උන්වහන්සේ පවසන දේ තේරුම් ගන්නට බැරි අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් හැම වෙලාවෙම ස්වාමින් වහන්සේ පිට වරද තබන්නට හිටපු විනයදරයෝ, පරිසවරු, අයකැමියෝ අදත් අපේ සමාජය තුල ඉන්නවා. අප සමග වුන් ජීවත් වෙනවා. ස්වාමින් වහන්සේ එම නිසා අපි හැම කෙනෙකුටම ආරාධනා කරනවා ප්‍රඥාව ඇතිව වැඩ කටයුතු කරන්නට කියලා. උන්වහන්සේ පවසන දේ තේරුම් අරගෙන අපගේ ජීවිතවලින් සාක්ෂි දරන්නට. අද එහෙමනම් අපි අපගේ පෞකාරකම ස්වාමින් වහන්සේ ඉදිරියේ තබමු. අපි උන්වහන්සේට කියමු, උන්වහන්සේ මේ ලෝකයට පැමිණි ඒ කාර්යය ඉටු කරන්නට කියලා. රෝගීන්ට මිස නිරෝගීන්ට වේදාකින් වැඩක් නැහැ.
පෞකාරීන්ට තමයි ස්වාමින් වහන්සේගෙන් වැඩක් තියෙන්නේ. ඇයි? උන්වහන්සේට පමණයි පාපයට සමාව දෙන්නට පුළුවන්. උන්වහන්සේට කියමු අපේ පාපයට සමාව දීලා අපිව නැවත දේව දරුකමට ඔසවන්නට කියලා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලදේව මහුත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.